WhatsApp මොකද වෙන්නේ සෙට් එක සැපේ සනීපෙන් ඉන්නවද ඔන්න අද තියලා තියෙන අලුත් රියැක්ෂන් වීඩියෝ එකක් අතෙන් අල්දී නවිය CMB ගේ ට්‍රැක් එකක් තියෙනවා ඇයි මත් වෙන්නේ කියලා කීවා ෆීචරින් කරන ඒ ට්‍රැක් එක තමයි අද ගෙනල්ලා තියෙන්නේ රියැක්ට් කරන්න ඉස්සෙල්ලා මතක් කරනවා channel එක subscribe කරලා නැති කවුරු ඉන්නවා නම් දැන් මම බලලා දිනවා subscribe button එක channel එක subscribe කරන්න වීඩියෝ like එකක් දාන්න comment එකක් දාන්න ඔයාලා වඩා බලන්න share බාරක් දාන්න ඒ වගේම ඔයගොල්ලන්ට ඊගාට මොකද්ද ගේන්න ඕන track එක කියලා comment එකක් දාගෙන react කරන්න ඕන track එක අපි වීඩියෝ එක ඇතුළත set වෙමු හරි අපි විල්ලා තියෙන්නේ නවියා CMB ගේ ඇයිමත් වෙන්නේ කියන track එකට කීෆා featuring කරනවා බලමු අපි track එක කොහොමද කියලා ඇයිමත් වෙන්නේ නවියා CMB FT කීෆා බලමු අඳුරුලොවක වරද දැනම කරේ මං යාත්‍රා පුතාගේ වෙනස දැකලා මවගේ හිනවේ යාත්‍රා පටන් ගත්තේ මුලින් පොඩ්ඩෙන් ගත වෙඩි දින වැඩි වෙයි මාත්‍රා විසට හුරුව ශරීර කුඩුවේ නැති වෙන්නේ බල ශාස්ත්‍රා ශාස්ත්‍රීය වේලු සිතුවිලි කිය මතට තව ඇතිදි ඇයි මුල උන්නේ පුරු කතා නිසවම රයි මගේ මුණ විත්ති විකෘති ලෝක හොයන් උන නිති වර්ජිත සිටි තනිව මැවුන විකෘති ලෝක හතරක් මැද තිබිති නවති මිකිය උනද ඈත් ඉල්ලති ඇඟ දැවෙවලනේ තෑත් අරප මනසින් කියන්නේ තෑස් වෙන්න බැරි නෑ විසකින් නෑ මනස විකෘති දැන් දුවලා හතිලු දැන් විකෘති මනසින් හිතට දුවලා හතිලු දැන් පපකාරි දේවල් මනසින් හිතුව බට කටතියම වක්‍රිතව බැරි උනසියෙන් ඉන්නම හැදුව නවතන හැදුවරණ නැතුව තාපු සැපේ තරමට ඇඟේ ඇට කටු දිරේ වටෙම කොටු කර වරදට පැටලුනේ හිරේ දැම්ම වහන්නට අරගෙන ගිහි මුලින්ම තැලුවේ ඇඟිලි ඍතු නිවසන්න බෑ සිහි නැති උන වැටුන පාර දැඟලි අරංචි උන විකසම මබිය හදව පිච්චු උතනියෝගේ ආව උසවියෙන් වසර පහකට සිකෙකට රිදෙනව කටු මං ආතල් කියන්නේ දිමරාගෙන දිව පාරවලුන පටු වස විස කෙරුවා මාව කොටු නැති දඩ ගලන වඩ හොටු ඉන්න බෑ ඇඹරෙනව බොටු විසි විතරයි බං වැඩක් නෑ ගැන උනාට කන ගාටු කෑ ගන්නවා ඇහෙනවා කොහා එත් බං හිරගෙට කොයිද කැවිලි ඉතින් මං නම් හිතන්නේ මේ වගේ වෙන වුණා ඉතින් ගනි කිය මැවිලි මං උදේ නැගිටලා පොලිමේ ගිහිල්ලා නාන කොටත් ඉන්නේ ඇවිලි බර ගාපු කාලේ මට මීටරු නෑ පස්සේ වෙන බව පසුත් ඇවිලි අම්මට තාත්තට නම් දුක දෙන්න හිතන්නේ පනංගිය මල්ලියේ පන්සල් වෙහෙර විහාර කෝවිල් වලින් දෙන ඕවද වටි වගේ පල්ලියේ රා වැටුණ කුඩට ඒකයි සුවඳ මං හොයන්ගේ සල්ලියේ උඹලත් වෙනසිනේ නොදැනීම දින පතා ගැවසුනොත් කල්ලියේ මල්ලියේ ඇයිමත් වෙන්නේ performance නවියා CMB FT key for producer and master නවියා CMB video piece නවියා ස්පිල්ටන් එඩෝ කතා කරන්න ඕන වාස් ටිකක් තියෙනවා ට්‍රැක් එකේ ඇයිමත් වෙන්නේ ට්‍රැක් එක emotional vibe දීලා තියෙන්නේ ඒගොල්ලෝ බලමු කතා කරන්න ඕන වාස් ටිකක් තියෙනවා ඩ්‍රග්ස් ගැන තමයි දීලා තියෙන්නේ අපි ලිරික්ස් ටික තියෙනවනේ අපි ලිරික්ස් ටිකත් අරගෙන කතා කරනවා ලිරික්ස් ටික තියෙනවනේ බලන්න අඳුරුලොවක වරද දැනම කරේ මං යාත්‍රා පුතාගේ වෙනස දැකලා මවගේ හිනවේ යාත්‍රා පටන් ගත්තේ මුලින් පොඩ්ඩෙන් ගත වෙඩි දින වැඩි වෙයි මාත්‍රා විසට හුරුව ශරීර කුඩුවේ නැති වෙන්නේ බල ශාස්ත්‍රා ශාස්ත්‍රීය වේලු සිතුවිලි ලිරික්ස් ටික අඳුරුලොවක වරද දැනම කරේ මං යාත්‍රා පුතාගේ වෙනස දැකලා මවගේ හිනවේ ආන්ත්‍රා
පටන් ගත්තේ මුලින් පොඩෙන් ගත වෙද්දී දින වැඩි වෙයි මාත්‍රා. පටන් ගත්තේ මුලින් පොඩෙන් වැඩ වෙද්දී ගත වෙයි මාත්‍රා. විසට උරු වූ ශරීර කූඩුවේ නැති වෙයි බලන් නැති වෙන්නේ බලන් ශාස්ත්‍රා. විසට උරු වූ ශරීර කූඩුවේ නැති වෙන්නේ බලන් ශාස්ත්‍රා. නැති වෙන්නේ බල ශාස්ත්‍රා ශාස්ත්‍රීය වේලු සිතුවිලි කියා මතට තව ඇතිදි ඇයි මුල උනේ බුරු කතා නිසා මරයි මගේ නුන විත්ති විකෘති ලෝක හොයා මුන නිති වර්ජිත සිටි තනිව මැවුන විකෘති ලෝක හතරක් මැද තිබිති නවති මිකියා උනද ඈත් ඉල්ලති ඇඟ දෙවිවලනේ දැත් අරපම් ශාස්ත්‍රීය වේලු සිතුවිලි කියා මතට තව ඇදෙtti ඇයි මුලා වුනේ බොරු කතා නිසා වමාරයි මගේ විත්ති. ඇයි මුලා වුනේ කියලා අහනවා බොරු කතා වලට. එයාගේ හිතම එයාගෙන් අහනවා. එයා හිතම කියන ඇයි මුලා වුනේ බොරු කතා නිසා වමාරයි මගේ විත්ති කියලා. එයාගෙන් අහනවා ඇයි මම මේ බොරු කතා වලට ඇයි මේ දේවල් වලට ඇබ්බැහි වුනේ. මම කවුරුත් කියපු දේවල් ඇහුවේ කියලා. විකෘති ලෝක හොයන් උනා නිති වර්ජිත සිද්ධි. තනිවම වුණා විකෘති ලෝක හතරක් මැද බිත්ති. මිකියා උනද ඈත් ඉල්ලති ඇඟ දෙවිවලනේ දැත් අරපම් මනස නවති මිකියා උනද වුණා විකෘති ලෝක හතරක් මැද තිබිති නවති මිකියා උනද ඈත් ඉල්ලති ඇඟ දෙවිවලනේ දැත් අරපම් මනස කියන්නේ දැස් වෙන්න බැරි නෑ විසකින්නේ මනස විකෘති දැන් දුවලා හතිලු දැන් විකෘති මනසින් හිතට දුවලා හතිලු දැන් පපකාරී දේවල් මනසින් හිතුවා නවතම කියා උනද ඈත් ඉල්ලද්දි ඇඟ දැන් බෙවුලයි දෑත්. අතුව ඉන්න බෑ ඉතින්. ඒක ට්‍රක්ස් එකට පුරුණාම ඉතින් ට්‍රක් එක ඉල්ලන වෙලාවට ඒක ගන්න ඕන. නැත්තම් ඉතින් අමාරුයි. අරපම් මනසින් කියන්නේ දැස් වෙන්න බැරි නෑ විසකින් ඈත්. මනස විකෘති දැන් දුවලා හතිලු. විකෘති මනසෙන් හිතට දුවලා හතිලු දැන්. නවත්තනවා කියලා හිතුවට ඒකෙන් ඈත් වෙන්න බෑ කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඩ්‍රග්ස් එකකින් ඒ ඩ්‍රග්ස් ගන්නවා මං හිත නවත්තනවා කිව්වට එහෙම බෑ. ඒක කරන්න ඉල්ලද්දී යකින් දැන් වෙවුලේ දැත්. ඩ්‍රග් එක ඉල්ලද්දී ඒක පාවිච්චි කරන්න ඕන නැත්නම් ඉතින් අමාරුයි. දුවලා හතිලු දැන් පපකාරී දේවල් මනසින් හිතුවා බට කටේ යම වක්‍රිතව බැරි උනසියෙන් ඉන්නම හැදුවා නවතන හැදුවා රණ නැතුවා තාපු සැපේ තරමට ඇඟේ ඇට කටු තිරේ ඒ වටෙම කොටු කර වරදට පැටළුනේ හිරේ දැම්ම වහන්නට බල්ලේ පුරනවා යස්සේ. පාපකාරී දේවල් මනසින් හිතුවා බටේ කටේ තියන් මවක් රිදෙව්වා. බැරි වුණත් සිහියෙන් ඉන්නම හැදුවා නවත්තන්න හැදුවා වරණ නැතුවා. පාපකාරී දේවල් මනසින් හිතුවා බටේ කටේ තියන් මවක් රිදෙව්වා. බැරි වුණත් සිහියෙන් ඉන්නම හැදුවා. සිහියෙන් ඉන්න බැරි වුණත් සිහියෙන් ඉන්න හැදුවා. ඒ ප්‍රක්ෂයක් ගහත් දන්නවනේ ඉතින් ඒගොල්ලෝ එක මයින්ඩ් වලට ඒලාට යනවා. ඉතින් ඒ වුණත් සිහියෙන් ඉන්න හැදුවා බැරි වුණා. නවත්තන්න හැදුවා වරණ නැතුවා. වරණ නැතුව කියන්නේ එයා එතන කියන්නේ මොකද්ද මට තේරෙන විදියට කියන්නේ. එයා නවත්තන්න ඕනේ කියලා හිතුවා කියන එකද? හිත ගොඩක් වාරවල් වල එහෙම හිතුවා කියලාද? මට හිතෙන්නේ ඒක වගේ. වරණ නැතුව කියද්දි පොඩ්ඩක් තියෙනවා ඩවුට් එකක් මට. දාපු සැපේ තරමට ඇඟ ඇට කටු දිරේ වටෙන්ම කොට්ටු කරා පළ බැස්ස උන් පැන්න කොටු වෙන්න උනා හිරේ. වටෙම කොටු කරා වල බැස උන් පැන්න කොටු වෙන්න උනා හිරේ. අරගෙන ගිහි මුලින්ම තැළුවේ ඇඟිලි පැටළුනේ හිරේ දැම්ම වහන්නට අරගෙන ගිහි මුලින්ම තැළුවේ ඇඟිලි රිදුම් ඉවසන්න බෑ සිහි නැති උන වැටුන පාර දැඟලි අරංචි උන විකසන මපිය හදවත පිච්චු උදනියෝගේ ආව උසවියෙන් වසර පහකට සික්කෙකට රිදෙනවා දැම්ම වාහනේට අරගෙන ගිහි මුලින්ම තැළුවේ ඇඟිලි
පොලිසිය අරන් ගියා. දැම්ම වාහනේ ජිප් එකට දැම්ම අරන් ගියා. ඇඟිලි වල තමයි ඉස්සෙල්ලාම ගහන්නේ. ඇඟිලි වලට ගහන්නේ නැතර කියන්නේ. රිදුම් ඉවසන්න බෑ සිහි නැති වුණා වැටුණු පාර දැඟිලි. ඒ ගහන ගහිල්ලට ඒ රිදෙන විදිය ඉවසන්න බැරුව එමම සිහි නැතුව වැටුණා. ආරංචි වුණ විගසම්ම මව්පිය හදවත් පිච්චු. එදෙට්ට ආරංචි වුණාම අම්මා තාත්තා ඒ ගැන හිතලා ඒගොල්ලන්ගේ හදවතට මේ වුණා තමයි එන්නේ. උදේ නියෝගය උසාවිය වහර 5කට වුණා අච්චු. උදේ උසාවි නියෝගයේදී අවුරුදු 5කට හිරේ ඇතුළේ. බලමු කීප වැස්සේ. නියෝගේ ආව උසවියෙන් වසර 5කට සික්කෙකට රිදෙනව කටු මං ආතල් කියන්නේ දිමරාගෙන දිව පාරවලුන පටු වස විස කෙරුවා මාව කොටු නැති දාට ගලන වඩ හොටු ඉන්න බෑ ඇඹරෙනව බොටු විසි විතරයි බං වැඩක් නෑ ගැන උනාට කන ගාටු කෑ ගන්නව ඇහෙනව කොහා සික්කෙකට රිදෙනව කටු මං ආතල් කියන්නේ දිමරාගෙන දිව පාරවලුන පටු වස විස කෙරුවා මාව කොටු නැති දාට ගලන වඩ හොටු ඉන්න බෑ ඇඹරෙනව බොටු විසිට විතරයි බන් නැත්තම් වැඩක් නෑ ගැන කනගාටු සික්කෙකට රිදෙන මං ආතල්ලකට නැති මරාගෙන දිව පාරවල් වුණා පටු වස විස කෙරුවා මාව කොටු අතර ඩ්‍රග්ස් ගැහුවෙන් පස්සේ ඉතින් ඒ තියෙනවා ඉතින් ඒගොල්ලෝ කියන්නේ ඩ්‍රග්යක් කරා ඩ්‍රග්යක් පාවිච්චි කරද්දී ඉතින් අර ඔයගොල්ලෝ වෙනද හිටු විදියට ඉන්න බෑ ඇත්තටම ඒ කිල්ලනලාට ආයෙක පාවිච්චි කරන්න ඕන කිසි දෙයක් කරන්න බෑ කලින් ඔයගොල්ලෝ කරපු කිසි දෙයක්ම කරන්න බෑ ඉතින් ඒ ඩ්‍රග් එකට ඉතින් කොටු වුණා ඉන්න බෑ ඇඹරෙනවා බොටු නැති දාට ගලනවට කොටු නැති දාට ගලනවා හොටු ඩ්‍රග් එක නැති වුණාම ඉතින් අමාරුයි. ඒ පාවිච්චි කරපු කෙනෙක්ටම බං වැඩක් නෑ ගැන උනාට කන ගාටු කෑ ගන්නව ඇහෙනව කොහා එබන් හිරගෙට කොයිද කැවිලි ඉතින් මං හිතන්නේ මේ වගේ වෙන වුණා හිතින් ගනි කියා මැවිලි මං උදේ නැගිටලා පොලිමේ ගිහිල්ලා නාන කොටත් ඉන්නේ ඇවිලි බර ගාපු කාලේ මට මීටරු නැ පස්සේ වෙන බව පසුත් ඇවිලි අම්මට තාත්තට නන්දු කපේ කෑ ගහනව ඇහෙනව කොහායේ බං හිරගෙට කොයිද කැවිලි ඉතින් මං නම් හිතන්නේ මේ වගේ වෙන උන්නම් හිතින් ගනි කියා මැවිලි මං උදේ නැගිටලා පොලිමේ ඇවිල්ලා නාන කොටත් ඉන්නේ ඇවිලි බර ගහපු කාලේ මට මීටරුන් නැ පස්සේ වෙනවා පසුත් ඇවිලි ඊයේ මම කිව්වා වගේ ඊයේ මං ප්‍රභාය ට්‍රැක් එඩිෂන් කරද්දී මං කිව්වා ආටිස්ට් කෙනෙක් වුණාම එයාට උන වෙන්න දෙයක් වෙන්න ඕනේ නැහැ ඒ ආටිස්ට් එයාගේ හිතේ තියෙන දෙයක් එයාට කාගේ උන දෙයක් ඉතින් ලියාගෙන මවාගෙන ලියන්න පුළුවන් කියලා දැන් මෙතන එයාම කියන්නේ ඒක තමයි කීෆා කියන්නේ ඒක තමයි කෑ ගහනවා ඇහෙනවා කොහේ බං හිරගෙට කොහෙද කැවිලි ඉතින් මන්න හිතන්නේ මේ වගේ වෙන උන්න හිතාගනි හිතින් වෙන උන්න හිතින් ගනි කියා මැවිලි ඒ වගේ බාරයක් ලියන්න එයා හිතින් හිතාගත්ත කියලා තමයි කියන්නේ වෙන උන් යා වගේ ඒ වගේ හිතාගෙන ලියන්නේ නැහැ කියලා තමයි කියලා මම අන්ට කිව්වේ වෙන්න ඕනේ ආටිස්ට් කෙනෙක්ට දෙයක් ලියන්න එයාට ඒ කැප්චර් එකට ගිහින් යා හිතින් හිතාගෙන ඒ කැප්චර් එකට ගිහින් ලියන්න පුළුවන් මං උදේ නැගිටලා පොලිමේ ඇවිල්ලා නානකොටත් ඉන්නේ ඇවිලි බර ගහපු කාලේ මට මීටරුන් නැ පස්සේ වෙන්න බව පසුත් ඇවිලි හිතන්නේ පරුණ පස්සේ වෙන බව පසුත් ඇවිලි අම්මට තාත්තට නන්දු කපෙන්න හිතන්නේ පනංගියේ මල්ලියේ පන්සල් වෙහෙර විහාර කෝවිල් වලින් දෙන ඔබතන් වටි වගේ පල්ලියේ රා වැටුණ කුඩට ඒකයි සුවඳ මං හොයන්ගේ සල්ලියේ උඹලත් වෙනසිනේ නොදැනීම දින පතගවසුනොත් කල්ලියේ මල්ලියේ අම්මට තාත්තට නම් දුවක් දෙන්න හිතන්න එපා නංගියේ මල්ලියේ පන්සල් වෙහෙර විහාර කෝවිලෙන් දෙන ඔබදන් වටි වගේ පල්ලියේ රහ වැටුණ කුඩට ඒකයි සුවඳ මං හොයන් ගියේ සල්ලියේ සල්ලි වල රහ වැටුණා ඒක තමයි පස්සෙන් ගියේ සල්ලි වල උඹලත් වෙනසෙන්නේ නොදැනීම දිනපතා ගැවසුනොත් කල්ලියේ පාට් එක පොඩ්ඩක් තියලිවලා කල්ලිය කියනවා ඊට පස්සේ ආයේ
පොඩ්ඩක් තීරවලා මල්ලියෙන් ඉල ගහනවා. උඹලත් තනසින්න නොදැනීමයි දිනපතා ගැවසුනොත් කල්ලියේ. ඉතින් ගොඩක් ඔය ඩ්‍රග්ස් වලට ගියා මම නම් හිතන්නේ ගෙවල් වල ඉන්න ඩ්‍රග්ස් වලට සෙට් වෙනවා කියලා. ඉතින් අර යාළු සෙට් එකක් එකතු වෙලා ඉඳි තමයි ඉතින් ගොඩක්ම ඩ්‍රග්ස් වලට සෙට් වෙන්නේ. කල්ලියලෙද්දී යාළුවෙක් කියලා දුන්නා මම මේක ගහපන් කියලා ඉතින් ගහනවා. ඒක තමයි ඉතින්. ඒක ඉතින් ඊට පස්සේ දෙනගෙන ආයිති කරම දෙන්න අන්තිමේදී උඹලම හොයාගෙන ගහන්න ඕනේ. ඒක පුරුද්ද යනවා ඊට පස්සේ. මම හිතන්නේ ගේක ඉන්න කෙනෙක් ගේ ගෙවල් වල ඉන්න ගහනවා ඇති. මම හිතන්නේ තනියෙන් ඉන්න කෙනෙක්ට ඉතින් ඩ්‍රග් එකක් ගහන්න එහෙම මේක නැහැ කියලා. මොකද අර යාළුවෙක් එකතු වෙලා අම්මලා මේක පොඩ්ඩක් ගහපන් මේක අතල ගියද්දි තමයි ඉතින් ගහන්න පුරුදු වෙන්නේ. ඒ ඉතින් තනියෙන් ඉන්න එක හොඳයි. මම නම් කියන්නේ. ට්‍රක් එක ඉවරයිනේ. white track එක ආරිස්ලා වුණා මේ වගේ දේවලුත් දෙන්න ඕන. ඒක තමයි ඩ්‍රග්ස් ගැන ප්‍රොමෝට් කරන්නේ නැතුව ඩ්‍රග්ස් වලින් වෙන දේවලුත් ප්‍රොමෝට් ඩ්‍රග්ස් ගැන ප්‍රොමෝට් කරන්නේ නැතුව ඩ්‍රග්ස් වලින් මොනවද වෙන්නේ කියන දේ දුන්නම ඒක හොඳයි. ඇත්තටම ආරිස් කෙනෙක් වුණාම මේ වගේ දේවල් දෙන්න ඕනේ. ට්‍රැක් එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් යන්න පල්ලෙය තියෙනවා ලින්ක් එක ට්‍රැක් එකේ. සබස්ක්‍රයිබ් කරන්න ආරිස් channel එක ආරිස්ගේ channel එක වීඩියෝ එකත් බලන්න. එහෙනම් ඉතින් අදට ගිහින් යන්න මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් යන්න බලලා ඉතින් subscribe බලන channel එක subscribe කරන්න, වීඩියෝ like එකක් දාන්න, comment එකක් දාගෙන එන්න. තව තවත් වීඩියෝ කිසෙට් එමු.